එන්න මචං පළවෙනි කූඩුව මේක තමයි ගන්න යන්නේ දැන්. ආයි සුපිරි සයිස් එකට තියෙනවා කූඩුව. බක්කි හැමත් ආය හොඳට ඉඩ තියෙනවා. කුකුලෙකුත් ඉන්නවා. මේක තමයි දැන් අරන් යන්න හදන්නේ. මේ අරන් යන්න විදිහක් තමයි සීන් එක. මචං පරේ කූඩුවක් බලන්න යන්නේ. කූඩුවක් තියනවා කියලා මේ කිව්වා. අයියා කෙනෙක් සෙට් කරා දැන් ඒක බලන්න යන්නේ මචං. ගිහිල්ලා බලමු මේ කූඩුව ගාවට ගිහිල්ලා මම වීඩියෝ එකක් දෙන්න. මචං කූඩුව තියෙන ගෙදෙට්ට ආවා. මේක තමයි කූඩුව. මේක දමා දෙනවා කිව්වේ. අයිතිකාරයා මචං මේ කඩේට ගියාලු. එනකන් ඉන්න ඕනේ මම මේ. එතකන් වීඩියෝ එකක් ගන්න ආවේ. කූඩුව නම් ලොකුයි මචං. අවුලක් නැහැ කුකුලෙකුත් දාලා ඉන්නවා. ඌවත් දෙනවද දන්නේ නැහැ ගෙනියන්න. බක්කිත් හොඳට තියෙනවා මචං සයිස් එකට. කොයි මචං? තියෙනවා. පොඩ්ඩක් දිරලක් තියෙනවා. එහෙම එහෙම. දැල නම් අවුලක් නැහැ එච්චර. තොරෙත් දැලේ පොඩ්ඩක් තියෙනවා. අවුල. ලොකු අවුලක් නැහැ කූඩුව. බලමු අයිතිකාරයා ආවහම ගාන පොඩ්ඩක් තව ටිකක් අඩු කරගෙන ගන්න පුළුවන් වෙයි. දිරලක් තියෙනවනේ මචං. කවුර වගේ පුත් දාලා එයා පරේ හදන එක නවත්තලා පොඩක් අල්ලු. නේ කුකුල්ලු ටිකක් මේකේ දාලා හිටියේ මේ. උණුත් දුන්නලු මේක කයිලු ඉන්නේ. ඌට නම් පොඩි කූඩුවක් ගහලා දානවා කිව්වා මේ. එහෙම කියලා තමයි කූඩුව විකුණනවා කියලා කිව්වේ මට. මගෙත් අර කූඩුවක් කඩලානේ තියෙන්නේ. පරේ එකට ඒත් ඉඩ මදි තව දාන්න සත්තු ඉන්නවා කූඩුවල. ඒකින්ද තමයි මේ බලන්න ආවේ. කූඩුව නම් හොඳයි මචං. එහෙම වරදක් කියන්න තරම් නැහැ. කූඩුව නම් අවුලක් නැහැ මචං. ලොකුවට දිරලා කල්ලා නැහැ. ගිනියන්න විදිහක් තමයි අවුලකට තියෙන්නේ. කොහොම හරි ගිනියන්නත් ඕනේ. මම හිතුවා මේ කොල්ලෙක විතරයි ආවෙත් මේ අපිට ආයේ කොල්ලෝ ටිකක් අඬ ගහගෙන එන්නත් වෙනවා මේ. මේක උස්සන්න 10ක් 15ක්වත් ඕන වේද මන්ද මේ. තියෙන විදිහ අනුව ගිනියන්න එන ගේමක් දෙන්න වෙන සීන් එකක් තියෙනවා මචං මේ. මෙතන පොල් ගහක් තියෙනවා. මෙතන ටැප් එකක් තියෙනවා මචං. මෙහෙන් අරන් යන්න තියෙනවා පල්ලෙහාට ටිකක් දුර. මෙහෙන් ගිහිල්ලා මචං පල්ලෙහා තියෙන පාර මෙහෙන් කොහොම ගෙනියන්නද මන්ද? මේ ගෙවලුත් තියෙන ගෙවල් අර හරහාරන් යන්න ඕන මේ පාරේ. අන්න ගේට්ටුව වෙන්නේ අන්න එතන තමයි මචං පාර තියෙන්නේ. මෙතෙන්ටම අරන් එන්න ඕනේ මචං. ලේසි වැඩක් නෑ නෙමේ. පාරවල් ලස්සන යන්න තියෙන්නේ. මේ පැත්තෙන් හරි අරගෙන යන්න තියෙන්නේ. සෙට් එකක් හිටියනම් මේ මොකක් හරි කරගන්න පුළුවන්. කොහොම හරි කරලා ගෙනියන්න ඕනේ. කොල්ලෝ ටිකකුත් අඬ ගහගෙන ලෑම් මාස්ටර් එකකට දාන්නත් බැරි වෙයි මේ.
ලොරියක් අරන් ඇවිත් තමයි ගෙනියන්න වෙන්නේ මං හිතන්නේ. හරි මචං එහෙනම් මං ආයෙ වීඩියෝ එකක් දාන්නම් මේක ගෙදෙට්ට ගෙනහිල්ලා. කූඩුවක් නැති හින්දා තමයි මේ කූඩුවක් හම්බුනේ. සෙට් කරගත්තේ කට්ටියට කියලා මේ. ඊට පස්සේ අයියා කෙනෙක් සෙට් කරලා දුන්න මෙහි කූඩුවක් දෙනවා කිව්වා කියලා. හරි මචං එහෙනම් මේක මං ගෙදර ගිහින් ඊට පස්සේ ආයෙ සත්තු ටිකක් දාලා වීඩියෝ එකක් දෙන්න.